රයිට් අපි අද මේ පටන් ගන්නවා ඔයගොල්ලොත් එක්ක සාමාන්‍ය පෙළ විභාගෙට තව මාස 10ක් කාලයක් තියාගෙන ඉක්මනින්ම අපි පරණ කරුණු ටික ආපහු පුනරීක්ෂණය කරගන්න මතක අලුත් කරගන්න අපි අර පේපර් සෙට් එකක් තියෙනවා මේ පේපර් සෙට් එක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒතර මේක බොහොම පොඩි ගණන් විදිහට අපි යන්නේ. දැන් මේ තියෙන්නේ ද්විත්ව සරහන් න්‍යාය සම්බන්ධ ප්‍රශ්න පත්‍රය අපි ඒක සාකච්ඡා කරනවා. ඔයාලට මේකේ PDF එක පහළ තියෙන link එකකින් download කරගන්න පුළුවන්. description box එකේ තියෙන මේ link එකකින් download කරගන්න. ඒක download කරගෙන සූදානම් වෙන කාගේ හරි ළඟ paper එක නැත්නම් එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. හරි අපි බලමු මේ තියෙන වගේ ප්‍රශ්න පත්‍රය. right. ප්‍රශ්න අංක 1 සිට 10 දක්වා නිවැරදි පිළිතුර දැක්වෙන අංකය යොදන්න. වැඩිවීම හර අඩුවීම බැර යන දිස්සරහන් මූලධර්ම දැක්වෙන ගිණුම් වර්ගයේ ඇතුළත් පිළිතුර. දවල්ට දිස්සරහන් මූලධර්ම ටික මතක් කරන්නම් මම. දිස්සරහන් මූලධර්ම මතක ඇති. එහෙම ගමු. වර්ග පහයිනේ තියෙන්නේ. එකවත්කම්. එහෙම නැත්නම් වගකීම්. එහෙම නැත්නම් හිමිකම්. ආදායම් සහ වියදම්. ප්‍රශ්න පත්‍රය කතා කරන අතර මේ දේවල් ටිකත් මතක් කරගමු. ඔයගොල්ලෝ දන්නවා ඕනම වෙලාවක වත්කම් වැඩි වුණොත් අපි ඒක ලිව්වේ ගිණුමේ මොන පැත්තේද කියන එක. ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒතර වත්කම් අඩු වුණොත් මේක ගිණුමේ මොන පැත්තේද ලිව්වේ කියන එක. වත්කම් වැඩි වුණොත් අපි හැමතිස්සෙම ගිණුමේ හර පැත්තේ කියන වම් පැත්තේ. වත්කම් අඩු වුණොත් බැර පැත්තේ. පොඩි දේවල් ටිකක් නේද? වගකීම් වැඩි වුණොත් බැර පැත්තේ එහෙනම් අඩු වුණොත් හර පැත්තේ දෙපැත්තයි තියෙන්නේ. ඉතින් ওই දෙකට බෙදා ගන්න පුළුවන් වෙනවා. හිමිකම් වැඩි වුණත් බැර පැත්තේ අඩු වුණොත් හර පැත්තේ. ආදායම් වැඩි වුණොත් බැර පැත්තේ අඩු වුණොත් හර පැත්තේ. වියදම් වැඩි වුණොත් හර පැත්තේ අඩු වුණොත් බැර පැත්තේ. දැන් එතකොට මේ හොට මේකේ පොඩි සාරාංශයක් ගත්තොත් හැමතිස්සෙම වත්කම් සහ වියදම් කියන එක විතරයි වැඩිවීම හර පැත්තේ ලියන්නේ. ඔක මතක තිබ්බනම් ඇති. වත්කම් සහ වියදම් වැඩි වුණොත් මොන පැත්තේද ලියන්නේ? හර පැත්තේ. ඔන්න ඕක මතක තිබ්බනම් ඊටු ටික ඔක්කොම මතක තියෙනවා. මෙතන වර්ග පහයි වත්කම් වියදම් වැඩිවීම හර නම් අඩුවීම බැර. එතකොට අනිත් කරුණු ටික අඳුර ගන්න පුළුවන්. හරි. ඒතර අපි අපේ ගත්තොත් ඉන්න ආපහු right. පළවෙනි ප්‍රශ්නෙට අපෙන් අහන එකට දැන් ඔන්න උත්තරයක් ගන්න පුළුවන්. වැඩිවීම හර ඉතින් අඩුවීම බැර කියන එක ප්‍රශ්නයක් නෑ. වැඩිවීම හර පැත්තේ ලියන්නේ වත්කම් සහ වියදම්. එහෙනම් මට පැහැදිලි පිළිතුරු අංක 2 වෙන්න ඕන ප්‍රශ්න අංක 1ට. ප්‍රශ්න අංක 1ට වත්කම් වැඩි වුණොත් හර අඩු වුණොත් බැර. වියදම් වැඩි වුණොත් හර අඩු වුණොත් බැර. එහෙනම් පිළිතුරු අංක 2 තමයි නිවැරදි. right. අපි යනවා ඊට පස්සේ ප්‍රශ්න අංක 2 පහත දැක්වෙන ගිණුම් අතරින් ආදායම් ගිණුමක් නොවන්නේ. ඉතින් හරි වැදගත් මේ වෙලාවට ඔයගොල්ලන්ට විභාගෙද පටලවෙන්න බලන නිසා මේ නොවන්නේ කියන එක අන්ලයින් කරගන්න. නොවන්නේ. මොකද බොහෝ වෙලාවට වන්නේ කියන එකම ඔලුවට එන්නේ. පොසිටිව් පැත්ත. right. පහත දැක්වෙන ගිණුම් අතරින් ආදායම් ගිණුමක් නොවන්නේ. දැන් ආයෝජන ගිණුම මොන වර්ග ගිණුමක්ද? ආයෝජන ගිණුම වත්කම් ගිණුමක්. ආයෝජන ආදායම් ගිණුම කිව්වොත් තමයි ආදායම් ගිණුමක් වෙන්නේ. ආයෝජන වත්කම්. දෙක ලද පොලි. කියන්නේ පොලි ලැබුණා කියන්නේ බැංකුවේ අපි සල්ලි තැන්පත් කරලා දින පොලි ලැබෙනවා. පොලි ආදායම් ගිණුමක්. ලද වට්ටම් ගිණුම ණය හිමියන්ට අපි ඉක්මනට සල්ලි ගෙවුවහම අපිට යම් අඩු කිරීමක් ලැබෙනවා, වට්ටමක් ලැබෙනවා. ලද වට්ටම් ආදායම් ගිණුමක්. කොමිස් ආදායම් 9ෙම දින ප්‍රශ්නයක් නෑ ආදායම් ගිණුමක්. එතන මේකේ ආදායම් ගිණුමක් නොවන්නේ අංක 1 ආයෝජන ගිණුම, එක වත්කම් ගිණුමක්. right. ඊට පස්සේ අපිට ප්‍රශ්න අංක 3 ඉඳලා 5 වෙනකන් උත්තර ලියන්න ගිණුම් ටිකක් දීලා තියෙනවා. පහත දැක්වෙන්නේ ගිණුම් කිහිපයක කියලා දීලා තියෙනවා. එතකොට මුලින්ම A යන්ත්‍ර ගිණුම, B ප්‍රාග්ධන ගිණුම, C ගැනිලි ගිණුම, D ණය හිමි ගිණුම, E වැටුප් ගිණුම. අපි අහනවා ඉහත සඳහන් ගිණුම් අතරින් වත්කම් ගිණුම් ඇතුළත් පිළිතුර. වත්කම් ගිණුම්. එතකොට දැන් යන්ත්‍ර ගිණුම කියන්නේ වත්කම්. ඔන්න නෝට් කරගන්න. යන්ත්‍ර වත්කම්. ප්‍රාග්ධන ගිණුම හිමිකම්. අයිතිකරු සතු සම්පත් ව්‍යාපාරයට යෙදුවහමනේ ප්‍රාග්ධන ගිණුම. ගැනිලි කියන්නේත් හිමිකම්. අයිතිකරු ව්‍යාපාරයේ සම්පත් අරන් යනවා. ඉතින් අයිතිකරු එක්ක සම්බන්ධ වෙන ගිණුම් දෙක. දැන් ඔයාලට හිමිකම් ගිණුම් දෙකමයි තියෙන්නේ.
ඒ තමයි ප්‍රාග්ධන ගිණුමයි ගැනිලි ගිණුමයි. අයිතිකරු සම්පත් යොදවනකොට ප්‍රාග්ධන ගිණුම, ඒ අරන් යනකොට ගැනිලි ගිණුම. ණය හිමි ඔකත් පටලවෙනව නේද? ණය හිමියයි ණය ගැතියයි. ණය හිමි කියන්නේ මම බහන්න ණයට ගත්තාම එයාට ගෙවන්න තියෙනවා. වගකීම් ගිණුමක්. මේකේ ණය ගැති නැති වුණත් මම ණයට බඩු විකුණුවාම සල්ලි ලැබෙන්න තියෙන එක වත්කමක් ණය ගැති ගිණුම. ඊට වැටුප් කියන්නේ වියදම් ගිණුමක්. අපින් අහන්නේ වත්කම් ගිණුම් ඇතුළත් පිළිතුර වන්නේ. එහෙනම් වත්කම් ගිණුම් තියෙන මේක යන්ත්‍ර ගිණුම තමයි. එහෙනම් ඒ පමණි. නේද? පැහැදිලිනේ ප්‍රාග්ධන හිමිකම්, ගැනිලි හිමිකම්, ණය හිමි වගකීම්, වැටුප් වියදම්. ඒ අනුව වත්කම් ගිණුම් ඇතුළත් පිළිතුර වන්නේ ඒ පමණි. 4. ඉහත සඳහන් ගිණුම් අතරින් හිමිකම් ගිණුම් නේද? දැන් අපි කතා කරා හිමිකම් ගිණුම් වන්නේ ප්‍රාග්ධන ගිණුමයි ගැනිලි ගිණුමයි. ඔච්චරමයි තියෙන්නේ අපිට හිමිකම් ගිණුම් දෙකයි. එහෙනම් B සහ C පමණි පිළිතුරු අංක දෙක නිවැරදි. 5. ඉහත සඳහන් ගිණුම් අතරින් වියදම් ගිණුම් වන්නේ එකම එක වියදම් ගිණුමයි තියෙන්නේ. දැන් යන්ත්‍ර වත්කම් නම්, ප්‍රාග්ධන ගැනිලි හිමිකම් නම්, ණය හිමි වගකීම් නම්, වැටුප් ගිණුම වියදම් ගිණුමක් වෙනවා. එහෙනම් වියදම් ගිණුම් වන්නේ E පමණි 5ට 2. right. මේකත් පොඩ්ඩක් ඔයාලට අමතක වෙන්න බලන නිසා මම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කළම එන්නම්. ඒක මකලා ගමු. ප්‍රශ්න වලට පැහැදිලි ඇති. ණයට විකුණුම් ගිණුම්ගත කිරීමට අදාළ නිවැරදි දිත්ත සරහන තෝරන්න. දැන් ගොඩක් අයට ඔය ණයට විකුණුම් වල දිත්ත සරහන මතක නැහැ. පටලවෙනවා. ඒ නිසා අපි මෙහෙම බලමු මේ ඉස්සෙල්ලම අපි අත්පිට විකුණුම් වලට යමු. පොඩි ගිණුම් දෙකක් හදලා පටන් ගන්නකෝ වැඩේ. දැන් මේ මේකෙන් ගමු. ටී ගිණුම් දෙකක් හදා ගන්නම් වෙලාව යන නිසා. මේ right. ඔයාලට දැන් අත්පිට විකුණුම් මතකයිනේ. සල්ලි වලට භාණ්ඩ විකුණනවා. ඔයාලට තියෙන්නේ පොත් කඩයක් නම් පොත් විකුණනවා සල්ලි වලට. එතකොට මුදල් වත්කම වැඩි වෙනවා. දැන් කස්ටමර්ට පොත් ටික දීලා සල්ලි ගන්නවානේ. මුදල් වත්කම වැඩි වෙනවා. අපි හිතමු රුපියල් 1000ක් කියලා. නම මෙතන ලියනවා 1000යි මුදල් වත්කම වැඩි වීම හර කලිනුත් කිව්වා. විකුණුම් ආදායම වැඩි වෙනවා. විකුණුම් ගිණුම බැර. මම ගිණුම කියලා ලිව්වේ නැහැ. ඔයා ලියන්න ඕනේ ඒවා. මම පැහැදිලි කිරීමක් නේ. එතකොට ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ලියලා මෙහෙම ලියනවා. විකුණුම් ගිණුම බැර. දැන් අත්පිට විකුණුම් මෙහෙමනම් දැන් ආයෙත් හිතන්න ණයට බඩු විකුණුවහම මට සල්ලි ලැබෙනවද? නෑ බඩු විකුණුවා වුණාට සල්ලි ලැබෙන්නේ නැහැ. එතකොට තමයි වෙනස තියෙන්නේ. ණයට භාණ්ඩ විකුණුවහම වෙන්නේ මෙතන මුදල් ලැබෙන්නේ නැහැ. එහෙනම් මුදල් ගිණුම වෙනුවට අපිට ඇති වෙනවා ණය ගැති ගිණුම. මේ වෙනස අඳුරගන්න. මෙතන ලියන්න මුදල් ගිණුම වෙනුවට ණය ගැති. ඔච්චරයි වෙනස. එහෙනම් අපි මේකට උත්තරේ තමයි ණයට විකුණුම් ගිණුම්ගත කිරීමෙන් නිවැරදි දිත්ත සරහන තමයි ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. බලමු එතකොට අපේ ප්‍රශ්න උත්තරේ මොකක්ද කියලා නේද? ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. right. ප්‍රශ්න අංක 6 නේ මේ තියෙන්නේ. ණයට විකුණුම් ගිණුම්ගත කිරීමෙන් නිවැරදි සරහන තමයි එහෙනම් අංක 3 නේ. ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. right. ඊළඟ ප්‍රශ්නේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කිරීමට අදාළ නිවැරදි දිස් සරහන වන්නේ. ඔයාගේ ළඟ තියෙන සල්ලි ටික ගිහිල්ලා බැංකු ගිණුමේ දැම්මහම ඒකේ දිත්ත සරහන අහනවා. අපි ගිණුම් වලින් දීලා පෙන්නමු. දැන් බැංකු ගිණුමේ සල්ලි දැම්මහම ඔයාගේ ළඟ තියෙන සල්ලි ටික අඩු වෙනවා. බැංකුවේ සල්ලි වැඩි වෙනවා. අපි ආයෙත් කිව්වොත් ලාච්චුවේ සල්ලි ටික වැඩි වෙනවා, අඩු වෙනවා. බැංකුවේ සල්ලි වැඩි වෙනවා. එතකොට ලාච්චුවේ සල්ලි වෙනුවෙන් හැදුවේ අපි මුදල් ගිණුමනේ. මුදල් ගිණුම. බැංකුවේ සල්ලි වෙනුවෙන් හැදුවේ බැංකු ගිණුම. මේක මුදල් පොත කියලා කියන්නත් පුළුවන්. දැන් ලාච්චුවේ සල්ලි අඩු වෙනවා, වත්කම අඩු වීම බැර. එහෙනම් අපි ලියන්න ඕනේ මේ පැත්තේ. බැංකුවේ සල්ලි වැඩි වෙනවා, බැංකුවේ කියන්නේ වත්කමක් වැඩි වීම හර. එහෙනම් අපිට ඒකට උත්තරේ වෙන්නේ ප්‍රශ්නාංක 7ට නේද? ප්‍රශ්නාංක 7ට උත්තරේ වෙන්නේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කිරීමේ නිවැරදි ඉස්සරහන. බැංකු ගිණුම හර මුදල් ගිණුම බැර. ප්‍රශ්නාංක 1 ලේසි. ගැනිලි ගිණුම සම්බන්ධ නිවැරදි වන්නේ. දැන් ඊට පොඩ්ඩකට කලින් අපි ගැනිලි ගිණුම ගැන කතා කරා. අයිතිකරුවන් වෙනුවෙන් ගිණුම් දෙකයි වට තියෙන්නේ. ඒ තමයි ප්‍රාග්ධන ගිණුමයි ගැනිලි ගිණුමයි. බලමු. හිමිකම් ගිණුමක් වන අතර බැර ශේෂයක් පවතී. දැන් සාමාන්‍යයෙන් හිමිකම් ගිණුම් වල බැර ශේෂ තමයි තියෙන්නේ. හැබැයි ගැනිලි කියන්නේ හිමිකම අඩු වෙනවනේ. අයිතිකරු අරන් යනවනේ ව්‍යාපාරයේ සම්පත්.
ඒතර මේ කොටස හරි හිමිකම් ගිණුමක් තමයි. හැබැයි තියෙන බැර ශේෂයක් නෙවෙයි හර ශේෂයක්. ඒක විශේෂ ගිණුමක්. වියදම් ගිණුමක් ඒක වැරදි. ගැනලි වියදම් ගිණුමක් නෙවෙයිනේ. ඒතර කතාව වැඩක් නැහැ. ආයිත් කියන වියදම් ගිණුමක් ඒකත් වැරදි. උත්තර එහෙනම් මේක හිමිකම් ගිණුමක්. හැබැයි ගැනලි ගිණුමේ තියෙන්නේ හර ශේෂයක්. එහෙනම් ප්‍රශ්න අංක 8ට පිළිතුරු අංක 4 නිවැරදි. අපි යනවා ප්‍රශ්න අංක 9. පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රශ්න අංක 9 තියෙන්නේ හරි ප්‍රකාශය. ඒතර නිවැරදි කියන එක අන්ලයින් කරගන්න. දුන් වට්ටම් ගිණුම ආදායම්. වට්ටම් දුන්නාම ආදායමක් වෙන්නේ නැහැ වියදම්. ඒක වැරදි. ණයගැති ගිණුම වගකීම්. වැරදි. දැන් අපි මේ දෙන්කොනේ ණයට බඩු විකුණුවාම ණයගැතිය වත්කමක් කියලා. ණය හිමි ගිණුම වගකීම. අන්න හරි. මම ණයට භාණ්ඩ ගත්තා. දැන් සල්ලි ගෙවන්න ඕන. ගෙවන්න වගකීමක් තියෙනවා. එහෙනම් පිළිතුරු අංක 3 බැංකු ණය ගිණුම ආදායම් නෙවෙයි. ඒකත් වගකීම්. බැංකුවෙන් ණයක් ගත්ත දැන් ගෙවන්න ඕන. ඔය ගෙවන්න තියෙන බැඳීම්නේ වගකීම් කියන්නේ. ප්‍රශ්න අංක 10. ඒකේ තහන නිවැරදි ප්‍රකාශය. ඒක අන්ලයින් කරගන්න නිවැරදි ප්‍රකාශය. සෑම ගිණුමක්ම වැඩිවීම හර පැත්තේ සටහන් කරයි. නේ අපි දැන් පොඩ්ඩක් කලින් කතා කරා වත්කම් සහ වියදම් පමණයි වැඩිවීම හර පැත්තේ ලියන්නේ. ඒකත් වැරදි. වත්කම් ගිණුම් වැඩිවීම බැර පැත්තේ සටහන් කරයි. නෑ ඒක හර පැත්තේ. ඒතර ඒකත් වැරදි. සෑම ගනුදෙනුවකම ද්විත්ව ස්වරූපයක් පවතී. ඔව්නේ. හැම ගනුදෙනුවකම ද්විත්ව ස්වරූපයක් තියෙනවා කියලා මීට අවුරුදු 500කටත් එහා ඒ කියන්නේ 1494 දී ලෝකාපැසියෝලා අඳුනගෙන මේ දිස්සරහ න්‍යාය අපිට කියලා දෙන්නේ. එහෙනම් ඒක සත්‍යයි. ඒක තමයි උත්තරේ. ගනුදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කිරීමට දිස්සරහ න්‍යාය උපකාරී නොවේ. නෑනේ ඒකට තමයි ඕන උනේ. නොවේ කියන එක වැරදි. ගනුදෙනු ගිණුම් වල ලියන්න දිස්සරහ න්‍යාය අපිට උදව් වෙනවා. ඒක උපකාර වෙනවා. හොඳයි ඔන්න පුතේ අපි පළවෙනි ප්‍රශ්න 10 අවසන් කරා. දෙක කොටසේ වාට තියෙන නිශ්චිත පිළිතුරු ලියන්න. අපි ඒ කොටස රෙමු. right. අංක 1 තියෙන්නේ මුදලින් රුපියල් ලක්ෂයක් ප්‍රාග්ධන යෙදවීම. දැන් අතරම ඔයාලට ඉල්ලලා තියෙන්නේ ද්විත්ව සටහන්. දැන් ඕකේ දෙකක් තියෙනවනේ. ද්විත්ව ස්වරූපය කියලා එකකුත් තියෙනවා. ද්විත්ව සරහනුත් තියෙනවා. මම ද්විත්ව ස්වරූපය නිකන් කියන්නම් ඔයාලට දැනගන්න. හැබැයි මෙතන ලිව්වොත් ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. මෙන්න ද්විත්ව ස්වරූපය තමයි මුදල් නැමැති වත්කම ලක්ෂයක් වැඩි වේ. ප්‍රාග්ධනයේ දෝ නිසා හිමිකම ලක්ෂයක් වැඩි වේ. ඔක තමයි ද්විත්ව ස්වරූපය. දැන් ද්විත්ව සටහන කියන්නේ මම මෙතන ලියන්න ඕන මුදල් ගිණුම හර රුපියල් ලක්ෂයයි ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් ලක්ෂය. මම මේක ලියලා පෙන්නන්නම්. මොකද මේ සමහර අය මේක හරියට ලියන්නේ නැහැ. මේ කෙලවරේම පටන් ගත්තොත් අපි මුදල් ගිණුම හර රුපියල් ලක්ෂයයි. මම ලියන්න ඕන. ඊට පොඩ්ඩක් දකුණට කරලා ලියනවා ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම බැර කියලා ලියන්නේ නැහැ. ඒකත් රුපියල් ලක්ෂය පොඩ්ඩක් අපි දකුණට කරලා ලියනවා. හොඳයි නේද? ඔක තමයි ලියන විදිහ. ඊට පස්සේ අපි ඊළඟ ගනුදෙනුවට යමු. මේක ගිණුම්ගත කරන්න කිව්වනම් අන්නවට ගිණුම් ලියන්න ඕනේ. ගිණුම්ගත කරන්න කිව්වනම් තමයි මෙහෙම ටී ගිණුම් ගහන්න අවසර නැහැ සාමාන්‍ය පෙළ. ඒතර ගිණුම හදලා මම දැනගැනීමට ලියන්නම්. එතකොට ඔයාලා ලියන්න මේ ලෙජර් ගිණුම් දක්වන්න නැත්නම් ගිණුම්ගත කරන්න කිව්වනම් මුදල් ගිණුම ලක්ෂය හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. මේ අවස්ථා තුන නිවැරදිව ඉගෙන ගන්න ඕන. ද්විත්ව ස්වරූපය කියන්නේ මොකද්ද? ද්විත්ව සටහන් කියන්නේ මොකද්ද? ගිණුම්ගත කිරීම නැත්නම් ලෙජර් ගිණුම් වල ලියනවා කියන්නේ මොකද්ද කියන එක. හොඳයි අපි යමු ඊළඟ කාර්යයට. විකිණීම සඳහා 50000ක ලිපි ද්‍රව්‍ය අත්පිට මුදලට ගැනීම. right. විකුණන ලිපි ද්‍රව්‍ය ගෙනවා සල්ලි දීලා. දැන් මම විස්තර කරන්න ඕනේ නෑ නේද? ඒ කියන්නේ ද්විත්ව ස්වරූපය මේ ගණනට තියමුකෝ. ද්විත්ව ස්වරූපය තමයි මුදල්වත්කම අඩු වෙනවා. එතකොට තමයි ඒකෙන් තමයි ගොඩනගාගන්නේ මුදල්වත්කම අඩු වීම බැර. දැන් ලිපි ද්‍රව්‍ය කියන එක පාවිච්චි කරන්න බෑ මෙතන. හේතුව විකුණන්න භාණ්ඩ ගේනකොට අපි ඒකට කියන්නේ ගැනුම් කියලා. නේද? එහෙනම් මේක ගැනුම් ගිණුමට තමයි හර කරන්න වෙන්නේ. right. එහෙනම් ඔයගේ නැවත බැලුවොත් ඒක අපි ඉස්සරහට ලියන්න වෙන්නේ ගැනුම් ගිණුම හර රුපියල් 50000යි මුදල් ගිණුම බැර රුපියල් 50000යි. ඕනම ව්‍යාපාරයක් විකුණන්න බඩුද රෙදි කඩයක් නම් රෙදි ගෙනාවොත්. ලී බඩු කඩේක ලී බඩු ගෙනාවොත් විකුණන්න. එතකොට කියන්නේ ගැනුම් ගිණුම ලියන්නේ. හරි. ගැනුම් ගිණුම හර 50000යි මුදල් ගිණුම බැර 50000යි. ඊළඟ එක අංක 3ට එන්නේ 80000ක බැංකු ණය ලබා ගන්නවා. බැංකු ණයක් ගෙනවා. බැංකුවෙන් ලෝන් එකක් අරන් කඩේට ගෙනවා. එතකොට ඔයාලා ලියන්න ඕන මුදල් ගිණුම හර රුපියල්
80,000යි බැංකු ණය ගිණුම බැර රුපියල් 80,000යි. ඒක ලියන්න ඕන. මුදල් ගිණුම හර 80,000යි බැංකු ණය ගිණුම බැර 80,000යි කියලා ලියන්න ඕන. ඊට පස්සේ 40,000ක තොග ණයට ගැනීම. දැන් තොග කියන්නේ විකුණන්න බාන්න. දැන් කලින් ලිපිරව්‍ය කියලා කිව්වා විකුණන්න. දැන් මේකත් එහෙමම තමයි. තොග කියන්නේ දැන් මේ ලිපිරව්‍ය කඩේ නම් ලිපිරව්‍ය. එතකොට අපි ලියන්නේ ගැනුම් ගිණුම හර 40,000යි. දැන් සල්ලි දුන්නේ නැහැ ණයට ගත්තේ ගෙවන්න තියෙනවා. ණය හිමි ගිණුම බැර 40,000යි. ආයිත් කිව්වොත් අංක 4ට ගැනුම් ගිණුම හර රුපියල් 40,000යි. ණය හිමි ගිණුම බැර රුපියල් 40,000යි. අංක 5 5000ක විදුලි ගාස්තු ගෙවනවා. ලයිට් බිල ගෙවනවා. එතකොට විදුලි ගාස්තු කියන වියදම හර කරන්න ඕනේ වැඩි වෙනවනේ. මුදල් වත්කම අඩු කරන්න බැර කරන්න ඕනේ. එතකොට මේක ලියන්න ඕන. විදුලි ගාස්තු ගිණුම හර 5000යි. මුදල් ගිණුම නැත්තම් මුදල් පොත කියලා ලියන්නත් වාට පුළුවන් බැර 5000යි. අංක 6 ගොඩක් අයට වර්ධින ඉඳ තියෙනවා 30000ක තොග. ඒ කියන්නේ 30000කට ගෙන ආපුවා. 50000කට ණයට විකුණනවා. විකුණලා සල්ලි ලැබෙන ගාන 50000යි මේ වෙලාවේ ලැබෙන්නේ නැහැ. පස්සේ දෙන්නම් කියලා තියෙනවා. එතකොට අපි මෙහෙම වෙලාවක මේ 30000ක තොග ගැන ලියන්නේ නැහැ. මේක විශේෂ තැනක් මතක තියාගන්න. 50000 විතරයි ලියන්නේ. දැන් ණයට විකුණපු නිසා ලැබෙන්න තියෙනවානේ. ණයගති ගිණුම හර රුපියල් 50000යි. ණයගති ගිණුම හර රුපියල් 50000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 50000යි. අපි අර කලින් කතා කරේ අත් පිට ණයට වෙනස. ඒක අඳුර ගන්න ඕනේ. 7 කොමිස් ආදායම් 2000ක් ලැබීම. එතකොට ආර ලියන්න පුළුවන් මුදල් ලැබිලා මුදල් පොත හෝ මුදල් ගිණුම හර 2000යි. කොමිස් ආදායම් ගිණුම බැර 2000යි. ණය හිමියන්ට 10000ක් ගෙවුවහම ණය හිමි ගිණුම හර රුපියල් 10000යි. මුදල් පොත හෝ මුදල් ගිණුම බැර රුපියල් 10000යි. ඊට පස්සේ 1,50,000ක ලී බඩු අත්පිට මුදලට ගන්නවනේ. ඒක විශේෂයි. ලී බඩු විකුණන්න බාන්න නෙවෙයි, තොග නෙවෙයි. එතකොට අපි ඒක ලියන්නේ ලී බඩු කියලාමයි. ලී බඩු ගිණුම හර 1,50,000යි. මුදල් පොත බැර නැත්නම් මුදල් ගිණුම බැර 1,50,000යි. 10 වෙනි ප්‍රශ්නේ වර්ධින ඉඳ දිනවා බැංකු ණය වාරිකයේ 6000ක් ගෙවලා ඒකේ පොලී තියනවලු 1000ක්. දැන් මේක අපි පොඩ්ඩක් කතා කරමු. දැන් බැංකු ණය වාරිකයක් ගෙවනකොට ඒක ඇතුලේ තියෙන පොලිය වියදමක් වෙනවා. අර ණය කොටස ඒක වගකීම් වල අඩුවීමක් වෙනවා. මම මේක ගිණුම් වල ලියලා පෙන්නන්නම් ඔයාලට පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕන නිසා ණයක් ගන්න තැන ඉඳලා ලියලා පෙන්නන්න. අපි හිතමුකෝ මෙහෙම. අපි රුපියල් 10000ක ණයක් ගන්නවා. බැංකුවෙන් ගන්නවා. එතකොට ඔයාලා ලියනවා මුදල් පොත හෝ මුදල් ගිණුම හර රුපියල් 10000යි. බැංකු ණය ගිණුම බැර රුපියල් 10000යි. බැංකු ණය ගිණුම බැර රුපියල් 10000යි. දැන් බැංකුව කියනවා මේක වාරික දෙකකින් ගෙවන්න ඕන 6000 ගානේ. 10000 ගානේ වාරික දෙකක් ගෙවනකොට මං එයාට 12000ක් ගෙවලා. එතකොට හැම වාරිකයකම පොලී තියෙනවා 1000ක්. ඒක හරි වැදගත්. දැන් වාරිකයක් ගෙවනකොට වාරික ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. වාරිකයක ණය වාරිකයක එකක් තමයි ණයත් ගෙවෙනවා, ණය කොටසක් තියෙනවා. පොලිය කොටසකුත් තියෙනවා. දැන් මං කියපු උදාහරණය වලට 6000 වාරිකයේ ගෙවනකොට 6000 ගෙවනකොනේ මේක ඇතුලේ ණය ගෙවෙනවා 5000ක්, පොලී ගෙවෙනවා 1000ක්. මම මේ උදාහරණයක් ගත්තේ. වෙනම උදාහරණයක්. එතකොට මම මෙහෙම ලියන්න පුළුවන් මුදල් 5000ක් ගෙවන්නේ ණය වෙනුවෙන්. හරි? බැංකු ණය වෙනුවෙන් ගෙවනවා 5000ක්. ඒක ලිව්ව මෙතන. ඉතුරු 1000 ගෙවන්නේ පොලී වෙනුවෙන්. කියන්නේ පොලිය ගෙවුවා කියලා එයා ණයෙන් අඩු කරන්නේ නැහැ. එහෙනම් ඒක ණය පොලී කියලා නැත්නම් පොලී කිව්වත් කමක් නැහැ. එතනට එන්න ඕන 1000. අන්න මේක හරි වැදගත්. මේක මතක තියාගන්න ණය වාරිකයක් ගෙවුවාම මේක නිතරම අහනවා. ඉතින් මේක සමහරලාට ඔයාලට එකවර මෙතන ලියන්න පුළුවන් ඕන නම් බැංකු ණය ඇලයිරක් පොලී කියලා 6000 ලියන්න පුළුවන් එකවර වුණත් මෙතන. බැංකු ණය ඇලයිරක් පොලී 6000 කියලා ලියන්න පුළුවන්. නමුත් මේ ගිණුම් දෙකට තමයි හර වෙන්නේ. ඒතකොට දැන් මේක අපි ඔයගේ ගානේ දීපේක බලන්න. 6000ක් ගෙවුවා මේකේ පොලී 1000ක් තියෙනවානේ. අපි ගත්ත උදාහරණෙම අවිල්ල තියෙනවා. එතකොට මේක කොහොමද අපි දිත් සරහනක් විදිහට ලියන්නේ? බලන්නකෝ. හර සටහන් දෙකක් තියෙනවා, බැර සටහන් එකයි. අපි මේක උදව් කරන් ලියමු. මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. බැංකු ණය ගිණුම හර රුපියල් 5000යි. මගේ අතින් පොඩි ඉලක්කම් වැරදීමක් තියෙනවා. එතන 5000 වෙන්න ඕන. බැංකු ණය ගිණුම හර රුපියල් 5000යි.
ණය පොලී ගිණුම හර රුපියල් 1000යි. මම ආයෙත් ලියලා පෙන්නන්නම් ඒක. වාරිකය ගෙව්වහම බැංකු ණය ගිණුම හර මවුඩින් ලියන්න රුපියල් කියලා 5000යි. හර සරහන් දෙකක් එනවා. ණය පොලී ගිණුම හර රුපියල් 1000යි. මුදල් පොත හෝ මුදල් ගිණුම බැර රුපියල් 6000යි. අපි බැර කියලා සාමාන්‍ය ලියන්නේ නැහැ. කොහොමයි ලියන්නේ? පොඩ්ඩක් දකුණට කරලා ලියමු. හරි නේද? මේක ඇත්තටම ඉතින් සටහන් දෙකක එකතුවක් මේ තියෙන්නේ. මේ තනි සටහනක් නෙවෙයි. අර මම ඒක සටහන් දෙකකට අරන් පෙන්නුවොතින් අපි ඒ කියන්නේ සටහන් දෙකක් නැතම මේක ත්‍රිත්ව සටහන් වගේ පේනවනේ. ඒ උදාහරණ ණය ගෙවන එක අපි ලියනවා බැංකු ණය ගිණුම හර 5000යි මුදල් ගිණුම බැර හරි 5000 ඔය පළවෙනි සටහන. දැන් මේක ඊළඟ එක එනවා අර පොලිය කතාව මම පාට මාරු කරගන්නම් පැහැදිලිව පේන්නේ. ණය පොලී ගිණුම හර 1000යි ඒත් මුදල්නේ මුදල් ගිණුම බැර 1000යි. දැන් මෙතෙන්දී අපි කරන්නේ මේ වර්ග දෙක එකතු කරනවා නේද? දැන් බැංකු ණය ගිණුම හර වුණා මේ තියෙන එක. ණය පොලී ගිණුම හර වුණා මේ තියෙන එක. දැන් මුදල්නේ ගෙව්වේ. ඒ නිසා ওই දෙකම එකට එකතු කරලා ලියන 6000යි කියලා. ඒකයි මුදල් ගිණුම 6000ක් බැර කරන්නේ. හරි. එහෙනම් ඔයාලට ඊට අදාළ දිත්ත සරහන වෙන්න ඕන. මේක ඇත්තටම තව පේලියක් තිබ්බනම් හොඳයි. ණය බැංකු ණය ගිණුම හර 5000යි ණය පොලී ගිණුම හර 1000යි මුදල් පොත හෝ මුදල් ගිණුම බැර 6000යි. ඊට අපි අන්තිම ප්‍රශ්නට එනවා මේ කොයියාගේ ව්‍යාපාරයේ 2026 ජනවාරි මාසය තුල සිදු වූ ගනුදෙනු. මේ ලස්සන නමකුත් දාලා දෙනවා. ඒ ගනුදෙනු ටික ලෙජර් ගිණුම් වල ලියලා ගිණුම් බැලන්ස් කරලා ශේෂ පිරික්සුමකුත් හදන්න ඕන. රයිට් එහෙනම් මම කෙලින්ම එන්නම් මේකේ ගනුදෙනු ටිකට අදාළ ගිණුම් ගන්න. මම ටී ගිණුම් හදන්නේ. නමුත් ආයෙත් මම මතක් කරනවා ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙදී ඔයාලට ටී ගිණුම් හදන්න අවසර නැහැ. සම්මත ආකෘති හදන්න වෙනවා. අපි ගිණුම් ටික හදාගෙන ඉමු. මුදල් ගිණුම මම පොඩ්ඩක් ලොකුවට හදා ගන්නම්. මේ මුදල් ගිණුම මගේ. අනිත් ගිණුම් ටිකට පොඩි පොඩි ගිණුම් ටිකක් හදා ගමු. ඔයා සම්මත ආකෘති හදලා පුරුදු වෙන්න ඕන. ගිණුම් මදි වුණොත් මම තව පිටුවක් කරගෙන ගිණුම් හදන්න. දැනට මෙහෙම යමු. රයිට්. එහෙනම් මුලින්ම ප්‍රාග්ධන ලෙස මුදලින් 50000ක් සහ ලිපි ද්‍රව්‍ය ලක්ෂ 2ක් යොදා ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. බිස්නස් එක පටන් ගන්න. එයාගේ ළඟ තිබ්බ සල්ලි 50000ක් දානවා. මෙන්න මුදල් ගිණුම දින 1 අයිතිකරුගේ සම්පත් යොදනකොට ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන යොදනවා රුපියල් 50000ක්. 50000ක් යොදනවා. ඒත් මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. දිනේ 1 මුදල් කියලා ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ලියනවා 50000. ඒවට මතක ඇති. මුදල් වත්කම් වැඩි වීම හර වෙනවා. හිමිකම් වැඩි වෙනකොට බැර වෙනවා. ඒතර එයා ඊට පස්සේ ලක්ෂ 2ක ලිපි ද්‍රව්‍යයක් යොදවනවානේ. එතකොට අපිට ඒක ලියන්න වෙන්නේ දැන් විකුණන්න තියෙන භාණ්ඩ මේ යොදවන්නේ. කෙනෙකුට තොග කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි ඒ වෙනුවෙන් ගැනුම් ගිණුමක් නේ හදන්නේ. ඉතින් පොඩ්ඩක් හිතන්න තියෙනවා. ගැනුම් ගිණුම හර කරනවා. ගැනුම් ගිණුම හර ලක්ෂ 2ක ලිපි ද්‍රව්‍ය දාලා තියෙනවා. දිනේ 1යි ප්‍රාග්ධන කියලා ලක්ෂ 2යි ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ගැනුම් කියලා ලක්ෂ 2යි. ඒක පොඩ්ඩක් ඔයාලට හිතන්න තියෙන සංකීර්ණයි. ලක්ෂ 2යි. ඊට පස්සේ සල්ලි දීලා විකිණීම සඳහා අත්පිට මුදල ලිපි ද්‍රව්‍ය ගන්නවා 50000යි. 1.5 ඒත් ගැනුම්. විකුණන භාණ්ඩ ගන්නවා 50000ක්. හරි. එතකොට ගැනුම් ගිණුම හර වෙන්න ඕන 50000. 1.5
මුදල් කියලා. ඒක පොඩ්ඩක් වෙනස් කියලා හිතන්න තියෙනවා. ඊට පස්සේ 1.7 ලිපි ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකුණනවා. කියන්නේ ලක්ෂයකට විකුණනවා ලිපි ද්‍රව්‍ය ටික ණයට. ඒ කියන්නේ අපිට විකුණුම් ලක්ෂය කියන එක තමයි ඔය. 1.7 මුදල් ලැබෙනවා. මේ පාඩ මාරු කර කර ලියන්න අඳුර ගන්න ලේසිනේ. 1.7 මුදල් ලැබෙනවා විකුණුම් සඳහා. ණයට විකිණීම. ණයට විකුණනකොට මුදල් ලැබෙන්නේ නැහැනේ. ණයට විකිණීම වෙනකොට ණය ගති ගිණුම හර කරන්න ඕනේ. 1.7 ලිපි ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකුණනවා. ණය ගති ගිණුම හර 1.7 කියලා ලක්ෂයක් විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර 1.7 ලක්ෂයක්. මේක අපිට විකුණනවා නම් මුදල් හර විකුණුම් බැර. දැන් ණයට විකුණුම නිසා ණය ගති හර විකුණුම් බැර. 1.9 අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට 25000ක ලිපි ද්‍රව්‍ය රැගෙන යාම. අයිතිකාරයා ලිපි ද්‍රව්‍ය අරන් යනවා කඩේ තියෙන ලිපි ද්‍රව්‍ය ටික අරන් යනවා ගෙදර. කීයකද 25000ක. දැන් 1.9 අපි ලියනවා ගැනිලි ගිණුම හර. අයිතිකරු අරන් යනවනේ ගැනිලිනේ. ගැනිලි ගිණුම හර 1.9 ගැනුම් ගිණුම බැර. ලිපි ද්‍රව්‍ය අරන් යනකොට 1.9 ගැනිලි කියලා 25000ක් ලියන්න. ඊට පස්සේ 1.7 දින ණයට විකුණු භාණ්ඩ සඳහා මුදල් ලැබෙනවා. දැන් ඔයාලට මතකයි 1.7 ණයට විකුණුවා ලක්ෂයක. ඒකේ සල්ලි හම්බ වෙනවා දැන් ඔන්න. අපි ඒක ලියමු. 1 කවුද අපේ දිනේ තියෙන්නේ 1.15 ණය ගතියන්ගෙන් සල්ලි ලැබෙනවා. ලක්ෂයක් ලැබෙන්න ඕන. මුදල් පොත හර නැත්නම් මුදල් ගිණුම හර ණය ගති ගිණුම බැර. මුදල් ලැබෙනවා ලක්ෂයක්. ඊළඟ ආයි තියෙන 1.18 විකිණීම සඳහා ලිපි ද්‍රව්‍ය ණයට ගැනීම 15000යි. විකුණන ලිපි ද්‍රව්‍ය කියනවා සල්ලි දෙන්නේ නැතුව පස්සේ දෙන්නම් කියලා කියනවා 15000ක 1.18 1.18 ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. භාණ්ඩ ගෙනල්ල නිසා ගැනුම් ගිණුම හර වුණා. සල්ලි ගෙවන්න තියෙන නිසා ණය හිමි ගිණුම බැර වෙනවා. මම තව පිටුවක් ගන්නම්. ණය හිමි ගිණුම බැර වෙනවා. අපි ගිණුම් ටිකක් හදාගෙනමු. එතන ගිණුම් ගොඩක් ඕන එකක් නැහැ නේ අපිට තව. right. අපි ගයි බලලිමු. දින 1.18 විකිණීම සඳහා ලිපි ද්‍රව්‍ය ණයට ගැනීම අපි ඒක ලිව්වා නේද? ගැනුම් හර ඔව්. ඊට පස්සේ 1.20 ණයටගත් ලිපි ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම. ලිපි ද්‍රව්‍ය ණයට ගැනීම අපි ගැනුම් ගිණුම ලිව්වා ණය හිමි ගිණුම ලිව්වේ නෑ. අපි ඒක ලියලිමු. 1.18 ණය හිමි ගිණුම. 1.18 ගැනුම් කියලා රුපියල් 15000 බැරෙනවට මතකද නේද? සල්ලි දීලා ගත්තා නම් ගැනුම් හර මුදල් බැර. ණයට ගත්තාම ගැනුම් හර ණය හිමි බැර වගකීමක් ඇති වෙනවා ගෙවන්න කියලා. ඊළඟට පුතේ 1.20 ණයටගත් ලිපි ද්‍රව්‍ය වලට ගෙවනවා සල්ලි 10000ක් ගෙවනවා. ඔව්. ඒතර ආයි මුදල් බැර වෙනවා. 1.20 ණය හිමියන්ට සල්ලි ගෙවනවා 10000ක්. ඒක මුදල් අඩු වුණා. ණය හිමියන්ට ගෙවීමේ ණය හිමි වගකීම අඩු වෙනවා. 10000ක් ණය හිමි ගිණුම හර කරන්න ඕනේ. ඊට බැංකු ණය ගන්නවා ලක්ෂයක. බැංකු ණයක් ගන්නවා රුපියල් ලක්ෂයක. අපි ඒක ලියනවා 1.24 බැංකු ණය. මුදල් පොත හර වෙනවා. බැංකු ණය කියලා ගිණුමක් ඕන. එයා බැර කරන්න ඕන. 1.24 මුදල් කියලා ලක්ෂයක් බැර කරන්න ඕන. ඊට පස්සේ ගොඩනැගිලි කුලී ගෙවනවා 30000. ගොඩනැගිලි කුලී ගෙවනවා 30000. ගොඩනැගිලි කුලී ගෙවුවාම මුදල් බැර කරනවා. ඒකට ගමු වෙන පාටක් 1.24 1.26 ගොඩනැගිලි කුලී මම කෙටියෙන් ලියන්න මෙහෙම රුපියල් 30000ක් ගෙවනවා.
ඒතර මුදල් බැර වෙනවා. මුදල් බැර වෙලා ගොඩනැගිලි කුලී කියන ගිණුම හර වෙන්න ඕනේ. ඒක වියදමක්. ගොඩනැගිලි කුලී ගිණුම 30000ක් හර වෙනවා. අවසාන ගනුදෙනුව 1.30 කොමිස් ආදායම් ලැබීම 10000යි. 1.30 කොමිස් ආදායම් ලැබෙනවා 10000. 1.30 මුදල් පොත හර වෙනවා. ඒ වත්කම් වැඩිවීම හර කොමිස් ආදායම් ගිණුම බැර වෙනවා. 10000ක් බැර වෙනවා. ටිකක් ඉක්මනින් හැදුවා මේ ලේසි. මුදල් පොත හර කොමිස් ආදායම් ගිණුම බැර. දැන් ඔයාලට තියෙන්නේ මේ ගිණුම් බැලන්ස් කරන්න ඕන. ගිණුම් බැලන්ස් කරලා අපෙන් ඉල්ලනවා ශේෂ පිරික්සුම ඉල්ලනවා. ශේෂයන් පරීක්ෂා කිරීමේ ලේඛන ඉල්ලනවා. ඉතින් මම ඔක්කොම ගිණුම් බැලන්ස් කරන්නේ ගිණුම් කීපයක් බැලන්ස් කරලා පෙන්නලා අපි ගිණුම් දෙකක් විතර බැලන්ස් කරමු. ඊට පස්සේ ශේෂ පිරික්සුමට යමු නිකන් බලාගෙන. හරි මට ගිණුමට ඉඩමදි මෙහෙම යමු. මම එක එක බැලන්ස් කරගෙන ශේෂ පිරික්සුමක් හදන්න. මම ශේෂ පිරික්සුමේ ආකෘතියක් රෝල් කරන් ඉන්නම් මෙතනින්. ශේෂ පිරික්සුම කියන්නේ අපි අර හදපු ගිණුම් හරියට හැදුවද කියලා පරීක්ෂා කරලා බලන්න හදන ලේඛනය. right. අපි ඒක උඩින්ම නම ලියාගමු මේකේ. හරියටම ලියනවා නම් ලියන්න ඕන කාගේද ව්‍යාපාරයේ කවද්ද දිනට ශේෂ පිරික්සුම කියලා. මම මෙතන ඉඳ බඳ නිසා නිකම්ම ශේෂ පිරික්සුම කියලා ලියනවා. ශේෂ පිරික්සුමක නම ලියද්දි කාගේද ව්‍යාපාරයේ කවද්ද දිනට කියලා ලියන්න ඕන. විස්තරය හර රුපියල් බැර රුපියල්. right අපි ඉස්සෙල්ලාම මේ මුදල් ගිණුම බැලන්ස් කරලා ඉමුකෝ එහෙනම්. අපි වැඩි පැත්තේ එකතුව ගන්නවා. 5.6යි 2,60,000යි. ඒක අනිත් පැත්තේ ලියා ගන්නවා. වෙනස ගණනය කළා මේ පැත්තෙන් ලියනවා ශේෂය පහළට ගෙන ගියා. 3යි 7යි 10න් බිඳුව එකක් ඉතුරුයි 5යි 6යි 7යි 9යි 16යි 1,97,000යි. ශේෂය ඉදිරියට ගෙනාවා 1,97,000 කියලා ලියන්න ඕන. හරි ඒක තමයි අපි ගිහින් ශේෂ පරීක්ෂමේ ලියන්නේ මුදල් කියලා 1,97,000 ලියන්න ඕන. මුදල් ගිණුම 1,97,000යි. ඉතින් මම ප්‍රාග්ධන ගිණුම බැලන්ස් කරන්න නැතුව කමන්න මේක බැලන්ස් කරලා ගමු 2,50,000යි වැඩි පැත්ත එකතුව ගත්තා. අනිත් පැත්තෙන් ලිව්වා. වෙනස බැලුවා 1.31 ශේෂය පාගේ කීයක්වත් නැති නිසා ඒකම වෙනවා 2.1 ශේෂය ඊගේ කියලා මෙතනින් ලියන එකක් වෙන්නේ. හරි අපි ගොඩාක් කතා කරලා තියෙනවානේ. එහෙමනම් මෙතන ලියනවා ප්‍රාග්ධන ගිණුම කියලා ඒ ගාන ලියනවා. ප්‍රාග්ධන ගිණුම 2,50,000යි. බැර ශේෂයක්. ප්‍රාග්ධන ගිණුමේ බැර ශේෂයක් තමයි එන්නේ. ඊළඟට ගැනුම් ගිණුම මම නිකන් හිතින් ගන්න බැලන්ස් කරන්න තියදමදි 2,65,000න් 25,000ක් අඩු වෙන්න ඕන. හර පැත්තක 2,65,000යි මේ පැත්තේ ලිව්වා. ඒතර වෙනස කියන්නේ 25,000 අඩු වුනහම ඉස්සරහට එන්නේ 2,40,000යි. ගැනුම් ගිණුම 2,40,000යි. මේ පාට මාරු කරනවට අඳුර ගන්න ලේසි වෙන්නේ එතකොට. right. ඒතර ඊළඟ ගිණුම ණය ගති ගිණුම ලක්ෂයක් ලැබෙන්න තිබ්බ ලක්ෂෙම ලැබිලා. එයාගේ ශේෂයක් නැහැ. අපි ඒක බැලන්ස් කරන්න සමහරුන්ට මේ වගේ වවුල් වෙනවා ලේසි. ඒ කියන්නේ මේ ලක්ෂෙම ලියලා දැම්ම. මොකද ශේෂ නැහැ. ඒතර යාව ලියන්න එපා. ශේෂ පරීක්ෂමේ ණය ගති කියලා හිස්තැන් තියන්න එපා. ණය ගතියක් නැහැ. ඊළඟ විකුණුම් ලක්ෂයයි. විකුණුම් ලක්ෂය. ඒතර ඒක බැර පැත්තේ අයිතුලනය කරන්න දෙයක්වත් නැහැ. හොම ලියමු. විකුණුම් ලක්ෂයයි. බැර ශේෂයක් ලියුවා. ඊළඟ ගැනිලි 25,000යි. ගැනිලි 25,000යි. ගැනිලි හිමිකම් ගිණුමක් වුණාට හර ශේෂයක් තියෙන්නේ. පොඩ්ඩක් කලින් අර කතා කරේ. හර ශේෂයක්. ඊට පස්සේ ණය හිමියන්ගේ 15,000ක භාණ්ඩ අරන් 10,000ක් ගෙව්වා.
තව 5000ක් ගෙවන්න තියෙනවා. ණය හිමි 5000යි. බැර ශේෂයක් ණය හිමි කියන වගකීමක් ගෙවන්න තියෙනවා. ඊළඟ බැංකු ණය ලක්ෂයයි. බැර ශේෂයක් ගෙවන්න තියෙනවා. ගොඩනැගිලි කුලී 30000යි හර ශේෂයක්. ගොඩනැගිලි කුලී 30000යි. ඊට පස්සේ කොමිස් ආදායම් 10000යි. ආදායම් වල බැර ශේෂ එන්නේ. කොමිස් ආදායම් 10000යි. හරි. දැන් ඔයාලට තියෙන මේ ටික එකතු කරලා බලන්න ඕනේ දෙපැත්ත සමානද කියලා. අපි වැඩිත් කරමු. බින්දු 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 ඒ ටික හරිනේ. 7යි 5යි 12න් 2 එකක් ඉතුරුයි. 9 1යි 10යි 14යි 2යි 16යි 3යි 19න් 9 එකක් ඉතුරුයි. 1 1යි 2යි 2යි 4යි. 4,92,000යි. බෙර පැත්තත් බලමු. ඊළඟට වෙන් කරගමු පොඩ්ඩක් අඳුර ගන්න. බින්දු 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 5යි කොහේ දෝෂයක් තියෙනවා. එයි චෙක් කරලා බලමුද? මොකද ලියප එකක වැරද්දක් වෙලා ඇති. එහෙම වෙන්න පුළුවන්. දැන් 2,60,000 හරි. මුදල් ගිණුමේ අපිට ආවේ 1,97,000 එතන වැරදිලා දිනුවද? බැලන්ස් එක වැරදි. අපි ඒක මකලා ගමු. බලමු කොයිබද වැරදුනේ කියලා. 2,60,000 හර පැත්ත එකතු හරි. හරි මෙතන අපි අරන් තියෙන්නේ 3,000ට වෙන්නේ. ඒක වැරදිලා තියෙන්නේ. ඒක අහු වෙනද? ශේෂ පරීක්ෂණය හොඳයි වැරදුන එකත් අපිට ඒක පාඩමක් නේ. දැන් ශේෂ පරීක්ෂණයෙන් අහු වෙනවා. මෙතන වැරද්දක් වෙලා තියෙන බව. ආයි මෙහෙම චෙක් කරනවා එතකොට. එතකොට එනවා බිඳුවක් මෙතනට එන්නේ. 5 1 6 3 9යි 9යි 7යි 16යි එකක් විතර 1,70,000 තමයි එන්නේ. හරිනේ. ශේෂ පාගේ යන්නේ 1,70,000යි. 1,70,000. right එහෙනම් අපි වැඩි දෙමු. මෙතනට හදන්න වෙනවා 1,70,000යි කියලා නේ. මේක නිවැරදි කිරීම රතු පෑනෙන්ම ලියන්නම් 1,70,000. right. එහෙනම් අපි එකතු කරලා බලමු. බින්දු 3යි 5යි 7යි 4යි 11යි 7යි 4යි 11යි 13යි 3යි 16න් 6 එකක් ඉතුරුයි 4,65,000ක් එනවා. ඒත් තව දෝෂයක් තියෙනවා. අපි ආයෙ ඔක්කොම චෙක් කරගමු. එතන 1,70,000 හරි. මෙතන 2,50,000 හරි. එතෙන් චෙක් කරමු 1,60,000යි. ප්‍රාග්ධන වල ඔන්න වැරදිලා. 25,000 යෙදින් ප්‍රාග්ධන වල 2,50,000යි. ඒකත් ලියාගම එහෙම 2,50,000. අපි ඔක්කොම චෙක් කරලා ඉමු නේද? ඊට පස්සේ ගැනුම් හරි අපි හදාගත්තනේ ගැනුම් 2,65,000 25,000 ගියා 2,40,000 එක හරි. ඊළඟට ණය ගැතියෝ ලක්ෂයෙන් 10,000ක් ගියා. අනේ ලක්ෂෙම ගියා. එතන ණය ගැතියෙක් නැහැ. විකුණුම් ලක්ෂයයි. හරි. ගැනිලි 25,000යි ඒකත් හරි. ණය හිමියෝ 5,000යි ඒකත් හරි. බැංකු ණය ලක්ෂයයි හරි. ගොඩනැගිලි කුලී 30,000 හරි. ඒකට දැන් බැලන්ස් වෙන්න ඕන. බලමු අපි. එතකොට මෙතන එනවා 5,000යි 5. ලියාගත්ත විදිහ ප්‍රශ්නේ තියෙන්නේ. ආයෙත් එනවා බිඳුවයි 5ට පස්සේ ඊළඟ දශම ස්ථානෙට 5යි 1යි 6යි ඊට පස්සේ 2යි 4යි right.
හරි චෝටි ගානක් වුණාට අපිට අර ශේෂ පිරික්සීමේ දත්ත ගෙනල්ලා ලියද්දි වැරදුනොත් බැලන්ස් වෙන්නේ නැහැ. ඒ වටත් එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් කරන්න තියෙන දේ තමයි ඕක. අපිට ආයෙ වතාවක් ගිණුම් වල බැලන්ස් එක චෙක් කරලා ඒක මෙතන ගෙනල්ලා ලියන්න. එහෙනම් අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඉවර කරා. එහෙනම් අදට අවසන් කරමු. තවත් වීඩියෝ එකකින් අපි ප්‍රශ්න පත්‍රයක් සමග සාකච්ඡා කරමින් හමු වෙමු.